Hi guys, ඉතින් සති දෙකක් විතර තිස්සේ මට ඔයාලට අලුත් කතාවක් අරගෙන එන්න බැරි වුණා. මගේ කැම්පස් එකේ එක්සෑම් එක නිසා මට ඔයාලට ඉක්මනට ළඟ කතා ගේන්න බැරි වී. හැබැයි ඒත් මට පුළුවන් ඉක්මනටම මම ඔයාලට කතා අරගෙන එනවා. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ කටකාර කෙල්ලයි වලපි පොඩි හාමුයි කියන කෙටි කතාව. මේකත් ගොඩක් ලස්සන කතාවක් වේ. ඉතින් කියවලම බලන්න. ඒ වනචරයෝ තමුසට හැටකණ්ඩ පේන කොහැරි කෙල්ලෙක් දැක්කම නලියනවදෝයි. සෙනාලි මේ කෑ ගහන්නේ හරියටම බස් එක මැද්දේ ඉඳන්. ඇයි නංගි කෑ ගහන්නේ? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? එතන හිටපු පිරිමි කෙනෙක් ඉක්මනටම සෙනාලි ළඟට ආවා. මෙන්න මේකයි ඉන්නව නේද? මහ ලොකු වැදගත් මහත්තයෙක් වගේ හිටියට මහ ජරා සිරිත වැඩක් කළා. අනේ අම්මපා මුන් වගේ මිනිස්සුන්ව තමා ගහේ බැඳලා හම්වරින්න ඕනේ. සෙනාලි ඇඟිල්ල දික් කර මේ කෑ ගහන්නේ එයාගේ ළඟම හිටපු අයිෂ්ට. ඒ වුණාට ඒ කොල්ලට නම් කිසි දෙයක් ඇහෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ. කනේ ඉයර්ෆෝනුත් ගහගෙන ෆෝන් එකටම ඉබිලා හිටියේ. මේ බලපල්ලකුම ගැන හැදිච්ච කම. මම මේ කියවනවා. මූ මෙතන කරන්න තියෙන ජරාවෙට ඔක්කොම කරලා ෆෝන් එකට ඔළුව ගහන් ඉන්නවා. ඇයි නංගි මෙයාගෙන් ඔයාලට මොන හරි කරදරයක් වුණාද? උනාද කියලාත් අහනවා. දැන් මෙතන මොකුත් නොකල වගේ ඉන්න හැටි විතරක්. අර පිරිමි කෙනා ගියපු ගමන් කොලර් එකෙන් අල්ලලා ආයේෂ නැගිට්ටෙව්වා. ඇත්ත කියහන් උඹ මේ නංගිට මොකද්ද කළේ? යකෝ බලහන් මෙච්චර ලස්සනට පිළිවෙලට ඇඳගෙන ඇවිත් ඔය වගේ ජරා වල් වැඩ කරන්නේ කොහොමද බං? මං උඹට හොඳින් කියන්නේ. කතා කරලා සමාව ගත්තොත් මේක කොඩින් බේරගත්ත හැකි. හැබැයි පුතෝ රවට්ටන්න try කළොත් පේනවනේ මේ බස් එක ඇතුලේ තව කොච්චරනම් කට්ටියක් ඉන්නවද කියලා. මොකක්ද අයියේ කියන්නේ? මං කළේ මොකක්ද? ප්ලීස් අයියා මං හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා තියෙනවා. මගෙන් මොන හරි නොදැනුවත්ව දෙයක් වුණා නම් I'm really sorry. නොදැනුවත්ව මේ මල්ලි මං උඹත් එක්ක හොඳින් කතා කළේ උඹ හරිම වැදගත් පාඩට හිටපු හින්දා. නැතුව උඹව නලවන්න නෙමෙයි. එහෙමයි කියලා උඹ වැරද්ද පිළිගන්නේ නැත්නම් අපිට තව අඩියක් ඉස්සරහට තියන්න වෙනවා. මේ මිස්ටර් මගේ තිවසීමේ සීමාවක් තියෙනවා. මොකුත් නොදන්න දෙයකට ඇයි මට මෙහෙම කෑ ගහන්නේ? අඩුම ගානේ මෙතන උනේ මොකක්ද කියලාත් හරියට මට කියනවද? නංගිට මූ කලේ මොකද්ද කියලා කියන්න. දැන් ටිකකට කලින් මම මෙතන පාඩුවේ ඉන්නකොට මෙයා මගේ නරක ෆොටෝස් ගත්තා. මොකා? ෆොටෝස්? ඔහෙට පිස්සුවක් තියනවද? මම මොකටද ඔහෙගේ ෆොටෝස් ගන්නෙ? ඒකම තමයි මාත් අහන්නේ. මෙතන නිකන් ජරා වැඩ කරලා එන්න එපා හොඳ කෙනා වෙන්න. මේ අහන්න නංගි. මං හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා තියෙනවා. මේ මල්ලි ඔක්කොම ওই විදිහට තමයි මුලින් කියන්නේ. හරි. ඒකෙන් වැඩක් නැහැ. ෆෝන් එක පෙන්නහන්කෝ එතකොට බලා ගන්න පුළුවන් ෆොටෝස් අරන්න. අයේෂ් ෆෝන් එකේ ගැලරි එක ඕපන් කරලා හැමෝටම පෙන්නුවත් ඒකේ සෙනාලිගේ එක ෆොටෝ එකක්වත් තිබුණේ නැහැ. හරිනේ. තමුස මේ ඩිංගල ඩිලීට් උත් කරලා මාර දක්ෂයිනේ. මේ නංගි හරියට කිසිම දෙයක් නොදැන ඔයාට බැහැවම කාටවත් චෝදනා කරන්න. මං එහෙම දෙයක් කළේ නෑ කියලා එකපාරක් මං කිව්වනේ. ඒත් ඉතින් මං දැක්කනේ ඔයා මගේ ෆොටෝස් ගන්නවා. හරි. කියන්නකෝ බලන්න ඔයා කොහමද දැක්කේ කියලා. ඇයි මං දැක්ක ඔයා ෆොටෝස් ගන්නකොට ලයිට් එක වදිනවා. අයේෂ් ටික වෙලාවක් කල්පනා කළේ මෙතන හරියටම මොකද්ද උනේ කියලා තේරුම් ගන්න. ටික වෙලාවක් යනකොට තමයි තේරුනේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අයේෂ්ට කටකොනකින් hina ගියා. අනේ මෙහෙමත් මෝඩ කෙල්ලේ. බෑග් එකේ තිබුණ ටැබ් එක එළියට අරගෙන ඒකෙන් ෆෝන් එකේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මා. එතකොටම ෆෝන් එකෙන් ලයිට් එකක් පත්තු වුණා. ඒක දැක්කහම සෙනාලිගේ කට බාගෙට ඇරුණා. මේන් හොඳට බලා ගන්න. iPhone වල settings හදාගත්තාම මැසේජ් එකක් කෝල් එකක් එනකොට මේ වගේ ලයිට් එකක් පත්තු වෙන එක සාමාන්‍ය දෙයක්. මොකක් කිව්වා?
අයියෝ නංගි. හරියට දෙයක් හොයලා බලන්න නැතුව ආයෙහොම පිස්සුවෙන් වගේ කෑ ගහන්න යන්න එපා. අනිත් අය හිතයි ඇත්තටම ඔහෙට පිස්සු කියලා. යයි තමා. සෙනාලි පුළුවන් තරම් කට ඇද කර කර විරිත්තුවේ අයේෂ් අනිත් පැත්ත හැරෙනකල් ඉඳලා. ඒ ලෙවල් ලියලා රිසල්ට් එනකල් ගෙදර ඉන්න සෙනාලි අද ටවුන් එකට ගියේ ගෙදරට ඕන කරන බඩු වගයක් ගන්න. අම්මේ මං ආවෝ. අප්පා හරි මහන්සියානේ. අම්මා දන්නවද වැඩක්? අද මට බස් එකේදී හම්බුණානේ පිස්සු මිනිහෙක්ව. මහම මහ උද්දච්ච පාටයි. අනේ අම්මපා මට බැරි වුණානේ ඔගේ හොම්බට දෙකක් ඇනලා එන්න. හා මේ කොල්ල වෙන්න යන්නේ නැතුව මේ මෙහෙට වෙලා පාඩුවේ හිටහන්. හැමදාම කොහේ හරි ගියොත් මොකක් හරි මගුලක් කරගෙන ඉන්නේ. කෙල්ලෙක් වගේ හැදිච්චකමට ඉන්නම් බෑනේ මේකිට. අනේ දෙයියනේ මේක බඳින එකාට නම් තොවිලයක්වත් නටන්න වෙ මේකගේ ගාය අරින්න. අනේ මොකක්ද අම්මා? ඔයා මොහොම කිව්වහම මට දුක හිතෙන්නේ නැද්ද? හරි. මේක කාලා ඉඳින්. හෙට උඹත් වරෙන් යන්න මැනිකලා ඇදිහැ. තව සති දෙක තුනකින් එනවලු මැනිකගේ පුතාන්ඩිය. පුතා එනවා කියලා වලව්වේ හොගාලා වැඩ. මටත් තනියම කරගන්න අමාරු එකේ උඹත් වරෙන්. ආපෝ මට නම් බෑ එකේ උන්ගේ බැල මෙහෙවලකම් කරන්න. අම්මටත් පිස්සුනේ රස්සාවකට නොයා හෙරින් ගන්න. ආපෝ වහගනින් උඹේ ඔය කට. කාට හරින් ඇහුනොත් එහෙම උඹව එල්ලාවි. කන්න බොන්න අඳින්න දෙන ගෙදරට ඔහොමත් කියනවද? අනික අද වෙනකල් මැනිකේ මට වචනයක් කියලා නෑ. පොඩ්ඩක් හිතහන්කෝ. 2 වසරටවත් ඉස්කෝලේ ගිහින් නැති මට කවුද රස්සා දෙන්නේ? මන් දන්නේ අනේ. මයි යනවා යන්න. මට නිදිමතයි. පහුවදා උදේන්ම සෙනාලිගේ අම්මා එහෙමත් නැත්තම් සුමනා ලෑස්ති වුණේ වලව්වට යන්න. ආප්පදායක් හදලා ලුණු මිරිසක් හදලා ගත්තේ උදේට යන්තම් පිරිමහගෙන දවල්ට දෙන්නටම වලව්වෙන් මොන හරි කන්න පුළුවන් කියලා හිතාගෙන. ළමයෝ නැගිටින්න. ආන් ආප පහක් ඇති කාලා ඉක්මනට ලෑස්ති වෙන්න වලව්වට යන්න. අයියෝ අම්මේ මේ උදේ පාන්දර කොහේ යන්නද අප්පා? ඔයා යන්නකෝ මං හිමීට එන්නම්. හැබැයි දවල් වෙලා අනිවාර්යෙන් එන්න ඕනේ හරිද? තව එකක්. අර සෝමෙගේ කොල්ලා ආයේ ගමට ඇවිත්ලු. උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් හොඳද? ඕක ගෑනු පෙරේතෙක්නේ. නැගිට්ට ගමන් කොහෙවත් යන්න නැතුව වරෙන්. සෙනාලි නැගිටලා ආප්ප දෙක තුනකුත් කාලා වැවට ගියේ නාගෙනම යන්න. මොකද මේ වෙලාවට සාමාන්‍යයෙන් කවුරුත් එන්නේ නැති හින්දා හිතේ හැටියට නාගන්න පුළුවන්. වව් අද ගොඩක් මල් පිපිල වගේ. මාරම ලස්සනයිනේ. හොඳ වෙලාවට මං දැන් ආවේ. මලක් දෙකක් කඩා ගන්න තිබ්බනම් මරු. සෙනාලි ගෙන ආපු ඇඳුම් ටික ගහ ළඟින් තියලා යන්න හදනකොටම ගහට එහා පැත්තෙන් කොළ පොඩි වෙන සද්දයක් ඇහුණා. ඇයට එකපාරට මතක් වුණේ අම්මා උදේ කියපු කතාව. ගමේ ඉන්නකලුත් ජරා වැඩ කරලා අන්තිමේදී හිරෙත් ගියා. දැන් ඒක ආයෙමත් ඇවිද. කරන්නම්කෝ මං ඕකට හොඳ වැඩ. හිංසරේ ගහට මුවා වෙලා අනිත් පැත්ත බලනකොට දැක්කා ගහට පස්ස හරවන් කනේ ඉයර්ෆෝනුත් ගහගෙන මොනවදෝ බලනවා. ෂුවර් එකට මොන හරි ජරාවක් බලනවා ඇති. ටික ටික කිට්ටු වෙච්ච සෙනාලි එකපාරට හුව තල්ලු කළේ වැවට වැටෙන්න. ඒත් හිතපු තරම් වේගෙන් තල්ලු කරගන්න බැරි වුණ නිසා ඔහුව වැවට නම් වැටුන්නේ නැහැ. මොන එකක්ද තල්ලු කළේ කවුද කියලා බලන්න ඒ තරුණයා හැරෙනකොටම සෙනාලිත් ඔහු දිහා බැලුවා. ඔහුව දැක්කාමයි සෙනාලිගේ ඇස් උඩ ගියේ. එදා බස් එකේදී හම්බුණ කෙනා. ඔයා ඔහෙට මොනවද හලෝ වෙලා තියෙන්නේ? යන තැන කොල්ලොන්ට කරදර කරන එක ඔහෙගේ පුරුද්දක්ද? අනේ මේ මට නම් එහෙම එක එකාට කරදර කරන්න කිසිම අමාරුවක් නැහැ.
මම මේ වෙන කෙනෙක් කියලා හිතන් තල්ලු කළේ. ඔව් ඉතින්. ඔයාට හරියටවත් පැටලෙනවනේ නේද? ඒ වලින් වැඩක් නෑනේ. ඒක නෙමෙයි. තමුසේ මොනවද අපේ ගමේ කරන්නේ? ඔහෙටත් වැඩක් නෑනේ මම මොනවද කරන්නේ කියලා. අනික මේ ගමට ඇතුල් වෙන්න තමුන්ගෙන් අවසර ගන්න ඕනේද? එහෙම කියලා ආයේෂ් තව මොහොතක්වත් එතන ඉන්නේ නැතුව යන්න ගියා. බලපල්ලකු මේකගේ තියෙන ලොකුකම. අපේ ගමට ඇවිල්ලා අපිටම පාඩ් දාන්න එනවා. හායේ අහුවෙන්නේ නැතයි මට අඹරවල ගන්න හොඳ ගුලියක්. සෙනාලි බැවෙන් නාගෙන ඉක්මනටම ගියේ වලව්වට. අම්මට හුඩු මරු අඹ ටික. ඈත තියාම වලව්වේ පිටිපස්සේ තියෙන අඹ ගහේ පිළිලා තිබ්බ අඹ ටික දැක්කාම නම් සෙනාලිට තවත් ඉවසුම් නැති වුණා. ඉතින් ඉස්සරහා ගේට්ටුවෙන් යන්නේ නැතුව පිටිපස්සෙන් ගියේ කොහොම හරි අඹ ගෙඩි දෙක තුනක් කඩා ගන්නවා කියලා හිතලා. අඹ නම් සෑහෙන්න තිබුණා. ඒත් ඉතින් ඔක්කොම තියෙන්නේ උඩනේ. එකක් දෙකක් පාතිනුත් හැදුනා නම් මොකද වෙන්නේ? සුටුස් ගාලා ගහට නැගලා ගෙඩි දෙක තුනක් කඩන් බහිනවා කියලා නැග්ගට ඉතින් උඩට ගියාම ඔක්කොම අමතක වෙලා එතනම පොතු ගහ අඹ කන්න ගත්තා. ඒයි කාගෙන් අහලාද මේ අඹ කඩන්නේ? කාගෙන් හරි අහලා කඩාගත්තා නම් මොකද වෙන්නේ? ඔහොම හොරෙන් කන්න නැතු. අඹ කන එකට කොච්චර සමවැදිලා හිටියද කියනවා නම් සෙනාලිට වෙලාව යනවවත් දැනුන්නේ නැහැ. මේ අතරේ එකපාරට ගහපා මුලින් ඇහුණ කටහඬක් නිසා කලබලයට බිම බලනකොටම කකුල ලිස්සලා ඈව බිමට ඇදගෙන වැටුණා. ඒත් බිම හිටපු කෙනා ඇයව වැටෙන්නේ නැති වෙන්න අල්ලා ගත්තා. තමුසේ ආයෙත් මගේ ඉස්සරහට මුලිච්චි වුණානේ. මට පේන්නේ එක්ක තමුසේ මගේ පස්සෙන් එනවද කොහෙද? අයියෝ ෂිට් මොන මල කරදරයක්ද ওই තමුසෙන් තියෙන්නේ? දකින හැම තැනම ඉන්නවනේ මට වද දෙන්න. මම යන තැන ඉන්නේ ඔහෙයි. මේක මගේ ගම. අනික මේ තියෙන්නේ අපේ ගමේ වලව්ව. අපි නම් කොහොමත් මෙහෙට එනවා. ඒත් තමුසේ මොකද එකපාරට මෙහෙ ඉන්නේ? මාත් ඉන්නේ මෙහෙ තමා. නැතුව ඔහේ වගේ පිස්සි අපස්සයාව නෙමේ. අලුතෙන් වැඩට ආපු එකෙක්ද? හරියට නිකන් ඉන්නේ හාමු වගේ. මේ හලෝ මෙහෙ දිගටම වැඩ කරන් ඉන්න ඕන නම් ඔය උද්දච්චකම ටිකක් අඩු කරගන්නවා. අනික මම මැනිකෙත් එක්ක ගොඩාක් සමීපයි. තමුසේ මං කියන එක අහන් හිටියොත් මට පුළුවන් මෙහෙ ගැන කියලා දෙන්න. නැත්තම් ඉතින් සෝරිම තමා. හරි මං එහෙම කරන්නම්කෝ. ආන්න එහෙම තමයි ඉන්න ඕනේ. හරි එහෙනම් මිත්‍රයා මයි යනවා. අර එහෙම මැනිකේ මං එනකම් බලන් ඉන්නවත් ඇති. ඔයත් එක කතා කර කර නාස්ති කරන්න වෙලාවක් මට නෑ. දැන් ඉතින් මට පුළුවන් මෙයාව හොඳට අල්ලේ නටවන්න. හොඳ වැඩේ. සෙනාලි ඉක්මනටම එතනින් ගියේ ආඩම්බරකාර මූණකුත් මවාගෙන. අපේ ළමයා එනවා. දැන්ද ළමයා එන්නේ? මං කීයේ ඉඳන්ද බලන් ඉන්නේ එනකල්. මොකක්ද අම්මා ඉතින් හදිසියක් මොකුත් නෙමේ. සති දෙක තුනකින් එනවා කියපු පොඩි හාමු ඇවිල්ලා. මැනිකෙත් හොඳටම කලබල වෙලා ඉන්නේ එන්න කලින් වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා කියලා. ඒක නෙමේ. මැනික කිරිකෝපි දෙකක් ඉල්ලුවා. උඹට පුළුවන් නේද හදලා දෙන්න? අප්පා මාත් ඉඳලා ඇවිත් තියෙන නරකම වෙලාවේ. සෙනාලි කිරිකෝපි දෙක අරන් ඉස්සරහට ගියා. මේ සුමනගේ දුව නේද? ඉස්සර චූටි කාලේ දැක්කයින් පස්සේ අද තමා ඔන්න හරියටම දැක්කේ. පොඩි කාලේ වගේම තමා තාම ලස්සනයි. ගොඩාක් ස්තුතියි මැනිකේ. මං ගැන හරියට නොදන්න කෙනෙක් මාව ඉස්සෙල්ලාම දැක්කහම කියන්නේ ඕක තමා. මාව හරියට අඳුනගත්තට පස්සේ ඔය වචන සෙට් එක වෙනස් වෙනවා. අපේ මේ කෙල්ලට පුදුම විසයක්නේ තියෙන්නේ. මේ පුතා උඩ ඇත්තේ. දුවට පුළුවන් නේද ඔක පුතාට ගිහින් දෙන්න? හරි මට පුළුවන් මැනිකේ.
සල්ලිකාර මිනිස්සු නම් ඔක්කොම එකයි. අතපය නැහැ වගේනේ හැසිරෙන්නේ. පොඩ්ඩක් පහලට ඇවිත් තේ කරන් ගියා කියලා මොකෝ කකුලක් ගෙවෙනව. සෙනාලි උඩ තට්ටුවට ගිහින් දොරට තට්ටු කළා. එන්න. මේ ඔයාගේ කිරිකෝපි එක. සෙනාලිගේ කටහඬ ඇහුනම මේ වෙනකම් පිටිපස්ස හරවන් හිටපු පොඩි හාමු ඇය දිහාවට හැරුණා. ඒ පාර තමුසේ පොඩි හාමුගේ කාමරේ ඉඳන් මොනවද කරන්නේ? හෑ? තමුසේ කාමර සුද්ධ කරන්නද මෙහෙ ආවේ? පෝ. එදා බස් එකේදී ලොකු මහත්තයෙක් වගේ රඟපෑවේ බොරුවට නේද? ඇත්ත කියන්න ලැජ්ජ වෙන්න එපානේ. කාටවත් මම මොකුත් කියන්නේ කටත් ඇද කරන් ඒ කියපු තාලෙට නම් ආයෙෂ්ට කටකොනකින් hina ගියා. නිශ්ශබ්දවම කිරිකෝපි එක අතට අරන් උගුරක් බොන්න හදනකොටම සෙනාලි එක උදුරලා ගත්තා. ඔල් මාදිද මෝඩය? මම මේක මහන්සිලා හැදුවේ තමුසට දෙන්න නෙමෙයි. පොඩි හාමුට දෙන්න. ඔච්චරට මෝන්න පහලට ගිහින් එකක් හදා ගන්නවා. ආව මෙතන මේක බොන්න. අම්මා ඒ පාර මොකද? අම්මා මතක් වුණාද? හිතේ ඇති ඔහොම කෑ ගැහුවම මැනිකේ දුවන් එයි කියලා. දැන්වත් ඔක නවත්තනවා හලෝ. ඔන්න එතකොටම කාමරේ දොරෙන් මතු වුණේ මැනිකේ. ඇයි පුතේ? පුතේ? එතකොට මේ අපේ මැනිකේ නැන්දගේ පුතා පොඩි හාමු නේද? කලින් දුව අපේ පුතාව දැකලා තිබුණ නෑනේ නේද? මේ ඔව් මැනිකේ කලින් දැකලා තිබුණ නෑනේ. පුතා එයි මට කතා කළේ. එතකොටම සෙනාලි ඇස් දෙකත් ලොකු කරන් අහිංසක ලීලාවෙන් අශේන් දිහා බැලුවේ මොකුත් කියන්න එපා කියන්න වගේ. මේක ටිකක් නිවිල වගේ අම්මා. මට තව එකක් හදලා දෙන්න පුළුවන් දහන්න කතා කළේ. ඇයි ඉතින් පුතේ මේ නංගිට කියන්න තිබ්බනේ. ආයේ කියන්න මට හරි නෑ කියලා හිතුණා අම්මා. වැඩි ඉතින් අඳුරන්නෙත් නෑනේ. අනේ දුවේ තව කිරි එකක් හදන් එන්න. හරි මැනිකේ. මැනිකේ කාමරෙන් ගියාට පස්සේ අශේන් අල්ලගත්තේ සෙනාලිව. තමුසේ මට ඉස්සෙල්ලා මොනවද කිව්වේ? කාමර සුද්ධ කරන්න ඇවිත් කිව්වා. රංගපානවා කිව්වා. ඔල්මාදිද කියලාත් ඇහුවා. මම මෙහෙට ආව දවසේ ඉඳන් තමුසේ කලේ මට කරදර කරපු එක විතරමයි. පව් කියලා අතෑරියාම එළදෙනක් වගේ පස්සෙන් එනවනේ. පුදුම කරදරයක් තියෙන්නේ. අනේ සොරි පොඩි හාමු. ඇත්තටම මම පොඩි හාමු කවුද කියලා හරියට දන්නේ නැතුවනේ එහෙම දෙයක් උනේ. දැනන් හිටියනම් කවදාවත් මං එහෙම කරන්නේ නෑනේ. මේ ඇත්තමයි. අනේ ඉතින් සමා වෙලා මට දැන් යන්න දෙන්නකෝ. හිමීට ලිස්සල යන්න හැදුවත් අශේන් නම් කොහෙත්ම සෙනාලිට යන්න දුන්නේ නෑ. යන්න දෙන්න තමුසෙට හිතුවද මම මේ පාරත් ලේසියෙම තමුසෙට සමාව දෙයි කියලා. මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා. පොඩි හාමුව අහලා තියෙනවද බුදුහාමුදුරුව අපිට කියලා තියෙන්නේ ඉවසන්න බැරිම තැන්වල තමා ඉවසන්නම ඕනි කියලා. මේ තමුසේගේ ඔය වැඩි බණ ටික තමුසේ ළඟම තියාගන්නවා. ඊයේ බස් එකේදීත් මාව හොඳටම ලැජ්ජ කළා. ඒ මදිවට අදත් මගේ දවසම කාලා දැම්මා. දැන් එනවා ඉවසන හැටි කියලා දෙන්න. මං කියලා දෙන්නම්කෝ තමුසේට ඉවසන හැටි. දැන් ගිහින් ආයේ හොඳ රහට කිරි එකක් හදාගෙන එනවා. සීනි පිටි එහෙම ගානට තියෙන්න ඕනේ. ඒ මොකටද අනේ ආයේ හදන්නේ? පිස්සු දොහෙට ඔහම නාස්ති කරන්න. මේ කිරි එකට තාම මොකුත් වෙලා නැහැ. මේක බොන්න. මං තමුසේ ගැන අම්මට කියන්නද නැත්තම් තමුසේ මට අණ දෙන්න එන්නේ නැතුව ගිහින් හදාගෙන එනවද? කොහොමත් මේක මට නෙමෙයිනේ හදලා තියෙන්නේ. ඒකනේ මං ගන්නකොටම පඬිතකම් කියෙව්වේ.
අයියෝ ඉතින් ඒ වෙලාවේ මන් දන්නේ නැතුවනේ එහෙම කිව්වේ. ඇත්තටම මං ඔයාටමයි හැදුවේ. මට කමන්නේ. ඒත් දැන් කොහොමත් ඕක බොන්න බෑ. වෙන එකක් ගිහින් හදාගෙන එනම්. එතකොට මේකට මොකද කරන්නේ? ඕන මගුලක් කරගන්නවා. හවස ගෙදර ගියාට පස්සේ සෙනාලි පොල් බෑවක් අරන් ගන්න ගත්තේ රෑට මොන හරි හදන්න අම්මට ලේසි වෙන්න කියලා. අර මල හෝන්තුව නම් මට පේන්න බෑ. මහා සෝන්දිෂ්ටි ගහලද කොහෙද? මට කියවල වැඩ කරවගත්ත හැටි විතරක්. අම්මපා මට මේකට හොඳ වයින් දෙකක් තඩි බාන්න තිබ්බනම් ආයෙතින් අයින ඔලු කට්ට කුඩු වෙලාම යන්න. කාටද බං ඔය කුරු කුරු ගගා බයින්නේ? නෑ අම්මේ. මේ නිකන් කොහෙද යන නොසන්ඩාලයක් මතක් වුණා මට. ඒ තරහට මම මේ බයින්නේ. උඹ අනුන්ට නොසන්ඩාලයා කියනවා. උඹත් ඉතින් ඒ වගේම තමා. අනේ අන්න අම්මා. අම්මගේ වැඩේ ඉතින් මට අනම්මනම් කියන එකනේ. ඒක නෙමෙයි අම්මේ. මට නම් ආයේ වලව්ව යන්න අඬ ගහන්න එපා හරිද? මං නම් එන්නේ නෑ. ඒ මොකද? කිව්වහම අහන්නකෝ. මට බෑ. එයින් පස්සේ සති ගානකින් සෙනාලි ආයේ එහෙ පස්පා ගන්නවත් ගියේ නෑ. එක දවසක් අම්මා වලව්වට ගියාට පස්සේ සෙනාලිට හිතුණා ටිකක් ඇවිදින්න යන්න. වැව පැත්තේ පොඩි රවුමක් දාලා එනවා කියලා හිතන් යනකොට ඈතින් ඇහුණා ලස්සන මිහිරි වාදනයක්. ඉස්කෝලේ ඕ ලෙවල් වලට මියුසික් නොකලට සෙනාලිටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින් ඒ හඬ ඇහුණ පැත්තට නිකම්ම ඇවිදන් ගියේ වශියකින් වගේ. එච්චරටම ලස්සනයි. ඒකනම් වයලින් හඬක් වෙන්න බෑ. හරිම අමුතු ලස්සන හඬක්. වැව ළඟට වෙන්න තිබුණ ගලට එහා පැත්තෙන් තමා ඇහුනේ. ඉතින් සෙනාලිත් කිසිම සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න ළඟට ගියාට ඒ කෙනාව හරියටම අඳුන ගන්න බැරි උනේ එයා සෙනාලිට පිටුපහලා හිටපු හින්දා. එයාට බාධාවක් නොවෙන්න එතන පැත්තකින් ඉඳගෙන ඒ කෙනා ගගහ හිටපු සින්දුවේ පද පේලි ටික යාන්තමට මෙවෙනවා. සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ තුරු හිස පවා වැසි නොපැතු හෝරාවේ වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ මන්දිර සඳලු තල අයියෝ ඇයි නැවැත්තුවේ? එකපාරට වාදනය අතරමඟ නැවතුන නිසා සෙනාලිට හයියෙන් කියවුණා. මේ වෙනකල්ම දැස් පියාගෙන දැහැනට සමවැදිලා වාදනයත් අහන ගමන් පදමුබුණපු සෙනාලිට තේරුණේ නෑ ටික ටික එයාගේ කටේ සද්ද වැඩි වෙනවා කියලා. වාදනය නැවතෙනවත් එක්කම ඇස් අරිනකොට තමා දැක්කේ එයා දිහා අමුතු මොනකුත් හදාගෙන බලාගෙන ඉන්න අශයෙන්ව. මේ බක මූණද? මේ වගේ හිත නිවෙන ලස්සන වාදනයක් ගහන්නේ අශයෙන් කියලා කීයටවත් හිතුවේ නැති හින්දා සෙනාලිගේ මූණ එක පාරට ඇද වෙලා ගියා. මොකක් කිව්වා? නෑ මොකුත් නෑ. මං යනවා. වැරදිලා මෙතෙන්ට ආවේ. බකමූණ කිව්වේ මට නේද? ඇයි එච්චරට මං කැතද? අනේ නෑ. මම මේ වෙන දෙයක් මතක් වෙලා එහෙම කිව්වේ. මං කවදාවත් පොඩි හාමුට එහෙම කියනවද? මේ ඒක නෙමේ. ඔයා සින්දු කියනවා හරිම ලස්සනයිනේ. ඉස්කෝලේ මියුසික්ද කළේ? නෑ පොඩි හාමු. මං ඩාන්සින් කළේ. ඒ කියන්නේ හොඳට සින්දු කියන්න පුළුවන් වගේම ඩාන්ස් කරන්නත් පුළුවන් ඇති. ටිකක් විතර පුළුවන්. එහෙනම් මම යන්නම් පොඩි හාමු. මොකෝ හදිසිය? මාත් එක්ක කතා කරන්න එච්චරටම කැමති නැද්ද? නෑ ඉතින්.
ඔය කිව්වට ඔයත් කැමති නෑනේ මාත් එක්ක කතා කරන්න. කවුද එහෙම කිව්වේ? ඇයි එදා කිව්වේ මං වදයක් කියලා? වදයක් නම් තමා ඉතින්. හම්බෙන හැම පාරම කලේ මට වද දීපු එකනේ. අනේ මයි යනවා අප්පා. අයියෝ විහිළුවක්නේ කළේ. මෙහෙ එන්නකෝ අපි ටිකක් කතා කරමු. මම මේ අහන්න ගියේ ඔයා කැමතිද මාත් එක්ක මියුසික් වීඩියෝ එකක් කරන්න? මං අනේ මට එච්චරටම සින්දු කියන්න බෑ අනේ. බැරි මොකද? ඔය කිව්වේ අපූර්වට. බය නොවි එන්නකෝ ඔයා කැමති නම්. මං අම්මගෙන් අහලා කියන්නම්. අම්මගෙන් අහලා මට ඇවිත් අනිවාර්යෙන් කියන්න ඕනේ හොඳද? ඒක නෙමේ පොඩි හාමු. ඔය පොඩි හාමු කියන එක නතර කරගන්නකෝ අනේ. මං කැමති නෑ ඔය වගේ නම් වලින් මට කතා කරනවට. මට අශේන් කියන්න. හරි හරි. මේ ඔයා ඔය ගහපු එකේ නම මොකද්ද? මේකද? මේකට සිතාරය කියලා කියන්නේ. අනේ ඒකේ හඬ නම් මාරම ලස්සනයි. කොහෙන්ද ඔයා ඉගෙන ගත්තේ? රට ඉන්නකොට. මන් දැන් යන්නම්. අම්මා එන්න කලින් කරන්න ඕන වැඩ ටිකකුත් තියෙනවා. ගෙදර ආපු එලේ ඉඳන් සෙනාලි කල්පනා කළේ අශේන් කියපු එක. මියුසික් වීඩියෝ එක. අම්මා හිතන විදිහට මල් ලස්සනට සින්දු කියනවද නැද්ද? නිකන් හිතන්නකෝ මං තරඟයකට යන්න වගේ කියලා. මට දිනන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? අනේ මේ විකාර කියවන්න නැතුව එහාට ඵලයන් බං. මොන තරඟයක් ගැනද උඹ ඔය කියවන්නේ? නෑ. ඒක මේ මියුසික් වීඩියෝ එකක්. ඒ වගේව හදලා YouTube දානවා. වයිරල් වුණොත් ඉතින් මට ෆේමස් වෙන්නත් පුළුවන්නේ. අනේ මේ නිකා හිටින් බං නොදන්න මගුල් කරන්න ගිහින් අමාරුයි වැටෙන්නේ නැතුව. අද කාලේ අම්මා අප්පවත් විශ්වාස කරන්න බැරි කොට උඹ ඔය එක එකා කියන ඒවා විශ්වාස කරලා මොන හරි වුණොත් එහෙම එතනින් එහාට ඉඳලා වැඩක් තියනවද? නෑ අම්මේ. වෙන කවුරුත් නෙමේ. මේ අශේන් අයියා කිව්වේ. එයා එහෙම නරක නෑනේ අම්මේ. අශේන් අයියා? ඒ මොකෙද්ද ඒ? වලව්වේ පොඩි හාමුවනේ. මගේ අප්පේ උඹලා දෙන්න ඔච්චර දෙයක් කතා කරගත්තේ කොයි වෙලාවේද? වලව්වේ මැනිකේ දැනගත්තොත් එහෙම විසුමක් වෙන්නේ නැහැ උඹට. මැනිකේ මුකුත් කියන්නේ නැහැ අම්මේ. අනේ හා කියන්නකෝ. අනික අශේන් අයියමනේ මට එන්න කියලාත් කිව්වේ. අනේ මන්දා ගිහින් ඕන මගුලක් කරගනි. හැබැයි මොක කරත් ප්‍රවේශමෙන්. අම්මත් මොකුත් කිව්වේ නැති නිසා සෙනාලි අශේන් එක්ක මියුසික් වීඩියෝ එක කරන්න කැමති වුණා. අශේන් කියන්නේ සංගීත විශාරද කෙනෙක්. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉන්න ෆේමස් මියුසිෂියන් කෙනෙක්. ඔහුට ඕන වෙලා තිබුණේ ඔහුගේම නිර්මාණයක් කරන්න. කාලයක් තිස්සේ ආදරය ගැන ලියන ඒ පදපේලි ටිකට ජීවයක් දෙන්න. ඉතින් ඔහු හිතුවා වගේම ඔහුගේ සිතාර් වාදනයනොත් සෙනාලිගේ මියුරු කටහඬිනොත් ඒ අර්ථාන්විත පදපේලි ටික ගීතවත් වුණා. සින්දුවේ විෂුවල් එක කරෙත් මේ දෙන්නමයි. අශේන් අපි ඒ සීන් එක ගමු නේද එහෙනම්? ඔයා මේ පැත්තේ ඉඳන් එනවා, නංගි අනිත් පැත්තේ ඉඳන් වටපිට බල එනවා. හරියට මේ ගහ ළඟදී දෙන්න එකට හැප්පෙන්න ඕනේ. ඊට පස්සේ නංගි වැටෙන්න යනකොට අශේන් නංගිව අල්ල ගන්න ඕනේ. හරිනේ එහෙනම්? පටන් ගමු. ඇක්ෂන්. සීන් එක පටන් අරන් දෙන්නව හැප්පිලා වැටෙන්න යනකොටම අශේන් සෙනාලිගේ ඉනවටේට අතක් යවලා ඇදලා ගත්තා. මේ වෙනකල් කොල්ලෙක්ගේ අතකින්වත් අල්ලලා නැති සෙනාලිව අශේන් අල්ලනකොටම එකපාරට ගැස්සිලා ගියා. කට් අයියෝ මොනවද නංගි? ලස්සනට ආවනේ සීන් එක. අපරාදේ අන්තිම හරිය නංගි ගැස්සුණානේ. මොකද උනේ? මේ මොකෝ අනේ කට තිබ්බට පොඩි දෙයටත් බය වෙනවනේ. හරියට නිකන් කවදාවත් කොල්ලෙක් අතකින්වත් අල්ලලා නෑ වගේනේ මං ඇල්ලුවම ගැස්සුනේ. නෑ තමයි. අඬන්න වගේ මූණ හදාගෙන ඒ කියපු තාලෙට නම් අශේන්ට හොඳටම දුක හිතුණා.
හරි හරි මචං. ඒ කවුලක් නෑ. අපි දැන් රෙස්ට් එකක් අරගෙන ආයෙ ටික වෙලාවකින් පටන් ගමු. හැමෝම මොන හරි කන්න කියලා ගියාම අශේන් ආවේ සෙනාලි ළඟට. මමත් කලින් ඔයාගෙන් අහන්න නැතුව එකපාරට ඔයාව ඇල්ලුවට සෝරි. නෑ ඒකට කමක් නෑ. අපේ වීඩියෝ එකටනේ. මාවත් එකපාරට බය වෙන්න ඇති. දැන් ඉතින් ඉස්සරහට මට බය වෙන්න එපා හොඳද? කෝ ඔයාගේ අත දෙන්න මට. අශේන් එහෙම කිව්වහම සෙනාලි බැලුවේ අශේන් දිහා. අශේන් සෙනාලිගේ අත අරගෙන හරිම මෘදුව ස්පර්ශ කරමින් අත ගෑවා. මං කවදාවත් ඔයාට වරදක් කරන්නේ මට ඕනේ කවදා හරි ඔයා ගොඩාක් හොඳ තැනකට ඇවිත් ඉන්නවා දකින්න. මම මෙහෙම ඔයාට කියන්නේ නිකන් නෙමෙයි. මං ඔයාට ඇත්තටම කැමතියි. දැකපු පළවෙනි දවසේ ඉඳන්ම ඔයා මට කෑ ගැහුවට මං දැනගත්ත ඔයා හිත හොඳ අවංක කෙල්ලෙක් කියලා. ඉතින් මේ අත මට හැමදාටම අයිති කරගන්න ඔයා ඉඩ දෙනව නේද? ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් බලන් හිටියට කටක් හෙලවෙන පාටක්වත් ඇගෙන් පේන්න නෑ. එක පෙළට හරි ඉක්මනට වෙන මේ දේවල් එක්ක මේ වෙනකොටත් ඈ ආලෝක වර්ෂ දහස් ගණන් දුර මනෝලෝකික අතරමං වෙලයි හිටියේ. හීනකින්වත් නොහිතපු ඔහුගේ ඒ ආදරණීය වදන් පෙළ, ඔහුගේ සියුම් දෑඟිලි ඇගේ අත්ල මත එහා මෙහා දඟ කරන විට දැනෙනු කිතිය, කවදාවත් විඳලා නැති ඒ ස්පර්ශයෙන් ඇගේ මුළු සර්වාංගෙම ෂණයෙන් හිරිගඩු පිපී ගිය අයුරු. මේ කිසිවක් තවම ඇයට නොහුරුයි. ඇයි මෙහෙම එකපාරටම? තවමත් මනෝලෝකෙන් ගැලවිල්ලක් නැහැ. මොකෝ මේ? තාමත් මං ගැන හිතලා ඉවර නැතේද? ඇගේ රෝස කම්පැතිවල ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙලා උණුහුම පිරුණු සුසුම් ඇගේ කන් පෙති මත අතුරමින් ඔහු කියූ තාලෙට ගැස්සිලා පියවිසියට ආ සෙනාලි හනිකට උරහිස හකුලුවා ගත්තා. අයියේ! කටහඬ පිට කරමින් ඈට කිසිවක් කියන්න ඕන වුණත් ඇගේ කටින් පිට වුණේ සිහින් කෙඳිරිල්ලක් පමණමයි. දැන් හොඳ ළමයා වගේ බය නොවී ඉන්න ඕනේ හරිද? මොන හරි වුණොත් මං ඉන්නවනේ ඔයා ළඟ. මාස ගාණක් ගියාට පස්සේ හිතුවටත් වඩා ලස්සනට විෂුවල් එකත් කරලා ඉවර කරගන්න පුළුවන් වුණා. වීඩියෝ එකත් අප්ලෝඩ් කරාට පස්සේ අශේන් මේ වෙනකල් උදව් කරපු හැමෝටම පුංචි පාටි එකක් දුන්නා. පාටි එක ඉවර වෙලා සෙනාලිත් එක්ක ආයේ ගෙදර එනකොට අශේන් දැක්කා අහසේ හරිම ලස්සනට හඳ පායලා තියෙනවා. සෙනාලි, අපි චුට්ටක් මෙතන ඉඳලා යන්ද? ඇයි ඒ? අනේ ළමයෝ, එදා අපි පටන් ගත්ත අපේ කතාවේ ඉතුරු ටික එහෙම අතරමඟ නතර කරලා දාලා යන්න පුළුවන්ද? වැඩත් එක්ක අපි දෙන්නම හිර වෙලා හිටපු නිසා මාත් එහෙමම හිටියා. නැතුව ඔයාව අමතක කරලා නෙමෙයි. මේ අත එදා අල්ලගත්තේ මං කවදාවත් අතාරින්න නෙමෙයි. දෙන්නම බැහැලා එතන තිබුණ තනකොළ ගොල්ල උඩ ඉඳගත්තා. සෙනාලි ඈත හඳ දිහා බලන් ඉන්න අතරේ අශේන් හිමිහිට ඇගේ උඩ හිස වටා අතක් යැව්වා. ඔයා දන්නවද? එදා බස් එකේදී ඉස්සෙල්ලම මං ඔයා දිහා බලනකොට දැක්කේ අර ඈත තියෙන හඳ වගේ ලස්සන මූණක් තියෙන කටකාර කෙල්ලෙක් වගේ. එදා නම් ඔයාගේ වැඩවලට මට ටිකක් තරහක් ආවා. ඒ වුණාට ගෙදර ආවට පස්සෙත් මට මතක් වුණේ ඔයාගේ සුදු මූණ. ඒ වෙලාවට මං එළියට ගිහින් හඳ දිහා බලාගෙන ඉන්නවා. මං රට හිටපු කාලේ කවදා හරි මගෙම සින්දුවක් කරනවා කියලා හිතලා පද පෙළ ටිකක් ලිව්වා. ඒත් මං හිතපු විදිහේ භාවාත්මක හැඟීමක් මට ඒ වචන වලින් ආවෙම නැහැ. මං හිතන්නේ මං සැබෑ ආදරේ විඳලා නැති නිසා වෙන්නේ නැති. ඉතින් මං මග නතර කරලා දැම්මා. හැබැයි ඔයාව දැක්කට පස්සේ පහුවදා මම වැව ළඟට ගිහින් ඔයාව මතක් කරගෙන ඒ පද පෙළ ටික ලිව්වා. අපූර්වම වැඩේ කියන්නේ ඒ වෙලාවෙම ආයෙත් ඔයාම මන් ළඟට ආවා. එදා එකපාරට ඔයාව දැක්කහම මට පුදුම තරම් සතුටක් දැනුනේ. ඒත් ඔයා කරන වැඩත් එක්ක මං කොහොමද ඉතින් ආදරයක් ගැන කියන්නේ?
අනික ඔයා මං ගැනත් හරි නපුරු විදිහටනේ හිතාගෙන හිටියේ. එහෙම නෑ ඉතින්. එදා බස් එකේදී වුණ දේත් එක්ක මට මං ගැනම ගොඩක් ලැජ්ජ හිතුණා. ඔයාගේ වරදක් නෑ කියලා දැන දැනත් මට ඕනේ වුණේ ඔයා තමා වැරදිකාරයා කියලා හිතන්න. හැබැයි පහුවදා වැවට තල්ලු කරන්න හැදුවේ නම් ඒ ඔයා කියලා නොදැන. මං ඇත්තටම හිතුවේ වෙන කෙනෙක් කියලා. හරි හරි මං ඉතින් ඔයාලට සමාව දුන්නානේ. කොහොම හරි ඊට පස්සේ මට ඕන වුණේ ඔයාව හිතේ තියාගෙන ලියපු ඒ සින්දුවේ විෂුවල් එකට ඔයාවම ගන්න. ඒත් කොහොමද ඒක කරන්නේ කියලා හිත හිතා ඉන්නකොට තමා ආයෙත් දෙවියෝ ඔයාව මල් ළඟට එව්වේ. ඉතින් එදා ඔයාට ලස්සනට සින්දු කියන්නත් පුළුවන් කියලා දැනගත්තාම නම් මට මාර සතුටක් දැනුනේ. මට හිතුනේම අපි දෙන්න සංසාරේ පතාගෙන එන දෙන්නෙක් කියලා. ඉතින් ඔය විදිහට තමා මගේම අත් දෙකෙන් ඔයා ගැන ලියපු මගේ හැඟීම් ලෝකෙටම දුන්නේ. එතකොට සින්දුවට මගේ සඳසාවි කියලා නම දැම්මේ. ඒ කියන්නේත් මං ගැනද? ඔයා ගැන තමයි මැනික. අනේ ඔය ඇත්තමද? ඒ හැඟීම නම් මට තාම දරා ගන්න බෑ. මං ඔයාට මගේ මුළු හදපතුලේ ගැඹුරින්ම ආදරෙයි. ඒ කියපු තාලෙට නම් අශේන්ට හොඳටම hina ගියා. ඇයි? ඔයාට මගේ ආදරේ විහිළුවක්ද? හොඳ නෑ අනේ ඔයා. ඔයා ආදරේ කියලා කියපු හැටි නම් හරීම ලස්සනයි. ඉතින් මම මගේ අවංක හැඟීමෙන් කිව්වේ. කටත්තුල් කරන් ඇස් දෙකත් බෝල කර කර කියනකොට අශේන්ට නම් තවත් දරාගෙන ඉන්න බැරි වුණා. ඇගේ දැස් දිහා බලාගෙනම ඔහු ටික ටික ඈට ලං වෙනකොට සෙනාලිත් ඔහු දිහාමයි බලාගෙන හිටියේ. ඔහුගේ අතක් ඇගේ හිසකේ අතරින් මෘදුවගෙන ගොස් ඈව ටික ටික ලං කරගෙන ඇගේ දෙතොල් මත ඔහුගේ දෙතොල් තිබ්බා. නුපුරුදු ඒ ස්පර්ශයෙන් ආයෙත් ගැස්සුණත් ඒ තමන්ට පණටත් වඩා ආදරය කරන කෙනා කියන හැඟීමෙන් ඈ සැනහුණා. ඒ අවසරයෙන් නොරිදෙන විදිහට තව ටිකක් තදේට ඇගේ තොල් පෙති මතට බර උනේ මැරෙන කල්ම ඒ වල අයිතිය ඔහු සතු බව පෙන්වන්නට පරිද්දෙන්. ඒත් මොහොතකින් ඔහුගේ දෙතොල් ඇගේ තොල් මතින් ඉවතට ගොස් නැවතුනේ නළල මත. මගේ සෝසමලට රිදෙන විදිහට කවදාවත් මම මුකුත් කරන්නේ නැහැ. හොඳද? කොහොමද දන්නේ මට රිදෙනවා කියලා? ඒ ඔයාට මං එච්චරටම ආදරේ හින්දානේ. මං පොඩි දෙයක් අහන්නද? අහන්නකො බලන්න. අයියාගේ අම්මා දැනගත්තාම නම් මට එච්චර කැමති වෙන එකක් නෑ නේද? ඒ මොකෝ? අපේ අම්මා ඔයාට අකමැති වෙන්න හේතුව? නෑ ඉතින්. අපි ඔයාලා වගේ පෝසත් නෑනේ. ඒ හින්දා එතකොටම අශේන් තවත් ඈට කතා කරන්න නොදී ඇගේ කට වැහුවා. රත්තරන් මිනිස්සෙකේ පොහොසත්කම මනින්න ඕනේ හදවතින්. එහෙම නැතුව සල්ලි වලින් නෙමෙයි. කෙනෙක් හදවතින් ගොඩක් පොහොසත් නම් එයා තමයි නියම මිනිස්සයා. ඉතින් මාත් හිතන්නේ එහෙම අපේ අම්මා හිතන්නේත් එහෙමමයි. ඒත් මේත් නෙමෙයි. ඔයා බය වෙන්න එපා. අපේ අම්මා මුකුත් කියන්නේ. අනික මං කලින් ඉඳන්ම ඔයා ගැන අම්මට කියලා තියෙන්නේ. එයා කොහොමත් ඔයාට ගොඩාක් ආදරෙයි. ඔය ඇත්තමද? ඔව්. මං ඉතින් ඔයාට බොරු කියන්නේ නෑනේ රත්තරන්. අනේ මට ගොඩාක් සතුටුයි. සෙනාලි අශේන්ගේ කම්වලට ලොකු හාදුවක් දුන්නා. අද දින රූපවාහිනී පුවත් සමගින් එකතු වෙන මම නදීකා වන්නියා ආරච්චි. මිලියන 30කටත් අධික ලංකාවාසී ලෝකවාසී විශාල ප්‍රේක්ෂක පිරිසකගේ නැරඹුම් වාර අත්කර ගනිමින් අතිවිශාල ආදරයක් මා ඇතුළු ඔබ සැම දෙනාගෙන්ම ලැබමින් අසීමාන්තික ගෞරවාදරයට ලක් වූ ඒ මගේ සඳසාවි නැමැති ප්‍රේමාන්විත ගීතයේ හිමිකරු අශේන් සමගින් සෙනාලි
අද දින රයිකම් උළෙලේ දක්ෂතම සහ ජනප්‍රියතම ගායිකාව සහ වාදකයා යන සම්මාන 4ම ඉතිහාසයේ ප්‍රථම වරට එකවර හිමි කරගත් වගායි.